ආයුබෝවන්. අද මේ වීඩියෝ තුලින් මම ඔබට ඉදිරිපත් කරන්නේ 6-11 ශ්‍රේණිය වලට අදාළ චිත්‍ර ඇගයීම් ප්‍රායෝගික කොටස් අපි අගයන්නේ කොහොමද කියලා. චිත්‍ර 2 සහ 3 කියන පත්‍ර දෙකේ ප්‍රායෝගික කොටස් නිර්ණායක අනුව අපි ලකුණු දෙන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ තුලින් ඔබට ඉදිරිපත් කරන්නේ. මෙම ඇගයීම පුද්ගලානුබද්ධයි. ලකුණක් දෙකක් එහා මෙහා වෙන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් මේ ඇගයීම තුලින් උත්සාහ කරනවා ඔබට ඉතාමත් නිවැරදිව නිර්ණායක අනුව ලකුණක් පිරිනමන්නේ කොහොමද කියලා. මේ වීඩියෝවේ යම් කොටස් ඔබට නැවත නැවතත් අධ්‍යයනය කළ හැකියි. එහෙමනම් මම ආරාධනා කරනවා මේ වීඩියෝ ඔබට නරඹන්න කියලා. චිත්‍ර ඇගයීම් ලකුණු පිරිනැමීම සිදු කරන්නේ කොහොමද? 6-11 ශ්‍රේණි සඳහා වඩාත් සාර්ථක ලෙස චිත්‍ර ප්‍රායෝගික ඇඳීම් සඳහා ලකුණු පිරිනමන්නේ කෙසේද? සියලුම නිදර්ශක ඇතුළත් මඟ පෙන්වීමක් වීඩියෝ තුලින් ඉදිරිපත් කරනවා. අපි මුලින් බලමු චිත්‍ර සංරචනය ගැන. මෙන්න මේ වගේ චිත්‍රයක් දුන්නොත් අපි මේකට ලකුණු දෙන්නේ කොහොමද කියලා. නිර්ණායක අනුව. මොනවද මේ නිර්ණායක? මෙන්න නිර්ණායක. පළවෙනි එක තමයි තෝරාගත් මාතෘකාව ප්‍රකාශ කිරීමේදී ඊට උචිත වාතාවරණය සහ පරිසරය ප්‍රකාශ කර ඇති අයුරට ලකුණු 6යි. දෙවෙනි එක තමයි රේඛා හැඩතල ඇසුරෙන් මානවරු ඇතුළු සියලු හැඩතල තලය මත සම්පින්ඩනය කර ඇති අයුරට ලකුණු 6යි. තුන්වෙනි එක තමයි සිද්ධාන්ත භාවිතය පිළිබඳ අවබෝධය. පරිමාණය, පර්යාලෝකනය, ත්‍රිමාන ලක්ෂණ, ඇස් මට්ටම සහ අවකාශ භාවිතය ගැන මෙහිදී සැලකිල්ලට ගන්නවා ලකුණු 6ක් ඒ වෙනුවෙන් ලබා දෙනවා. වර්ණ භාවිතයේ දක්වා ඇති කුසලතාවයට ලකුණු 6යි. අනුගමනය කර ඇති ශෛලිය හා සමස්ත නිමාවට ලකුණු 6ක් පිරිනමනවා. සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි. එතකොට මේ නිර්ණායක ටිකක් දිග වැඩි නිසා අපිට මේ වගේ කෙටි කරලා හිතා ගන්න පුළුවන්. මාතෘකාවට උචිත බව මේකට ලකුණු 6ක්. රූප සම්පින්ඩනය ගැන ලකුණු 6ක්. සිද්ධාන්ත භාවිතය ගැන ලකුණු 6ක්. වර්ණ භාවිතය ගැන ලකුණු 6ක්. ශෛලිය සහ සමස්ත නිමාව ගැන ලකුණු 6ක් විදිහට අපිට ලකුණු 30 පිරිනමන්න පුළුවන්. මේ වගේ කෙටියෙන් මතක තියාගත්තාම අපිට ලේසි ලකුණු පිරිනමන්න. අපි බලමු එක් චිත්‍රයක් සඳහා ලකුණු පිරිනමන්නේ කොහොමද කියලා. බලන්න මේ සංරචන චිත්‍රය. මේ සඳහා අපි නිර්ණායක අනුව ලකුණු මේ විදිහට පිරිනමමු. පළවෙනි නිර්ණායකට අපිට පුළුවන් නේද ලකුණු 1යි දෙන්න පුළුවන් නේ. මාතෘකාවට අදාළ බව. උචිත බවට. ඊට පස්සේ රූප සම්පින්ඩනය කියන එකට අපිට මේ ලකුණත් දෙන්න පුළුවන්. ඒත් එකයිනේ රූප සම්පින්ඩනය කියන එකට ලොකු කුසලතාවයක් දක්වලා නැහැ. බොහොම දුර්වල කුසලතාවයක් තමයි දක්වලා තියෙන්නේ. සිද්ධාන්ත භාවිතයට පර්යාලෝකනය, ප්‍රමාණ, ඇස් මට්ටම වගේ දේවල් එක්ක බැලුවොත් අවම ලකුණක් තමයි අපිට පිරිනමන්න පුළුවන් වෙන්නේ. වර්ණ භාවිතය ගැන බලන්න කහයි ලානිලකුයි තමයි ප්‍රධාන වර්ණ දෙක විදිහට යොදලා තියෙන්නේ. ඒකත් ඕනවට එපාට වගේ ගාලා තියෙන වර්ණ. අවසාන නිර්ණායකය ශෛලිගත බව එහෙම නැත්නම් සමස්ත නිමාව ගැන. ශෛලියක් ඇත්තෙත් නැහැ. සමස්ත නිමාවේ සාර්ථකත්වයක් ඇත්තෙත් නැහැ. සාර්ථක සමස්ත නිමාවක් නෙවෙයි බොහොම දුර්වලතාවයක් තියෙන්නේ සමස්ත චිත්‍රයේම. එතකොට අපිට මේ විදිහට 4ටයි 5ටයි වර්ණ වලටයි සමස්ත නිමාවටයි ලකුණු දෙකක් හෝ දෙකක් වගේ දෙන්න පුළුවන්. එකක් වුණත් ඒත් එහෙම වෙන්න පුළුවන්. අර පුද්ගලානුභාවයත් එක්ක සමස්ත ලකුණු සංඛ්‍යාව 7යි. ඒ කියන්නේ 30න් 7යි. 30න් ලකුණු 7යි මේ චිත්‍රයට අපිට දෙන්න පුළුවන්. 7ක් හෝ 8ක් හෝ 6ක් හෝ ඔය ලකුණු 2 3ක් අතරේ මේක දෝලණය වෙන්න පුළුවන්. හොඳයි. අපි බලමු මේ වගේ එකින් එක නිර්ණායක අනුව තවත් චිත්‍රයක් අගයන්නේ කොහොමද කියලා. මේ චිත්‍රය බලන්න. මේ චිත්‍රය අපි අගයන්නේ කොහොමද? පළවෙනි නිර්ණායකට ලකුණු 1යි නේ. මාතෘකාවට උචිත බව ලකුණු 1ක් වගේ දෙන්න පුළුවන්. රූප සම්පින්ඩනයට අන්න රූපයක් මෙහි කොනකින් ඇඳලා තියෙනවා. එහා පැත්තෙන් බාගිට කැප්පේ ගිය ගොංකාරත්වයක් තියෙනවා. ඊට පස්සේ ගහක් සහ ගෙවල් වගේ දේවල් තියෙනවා. ඉතින් විශේෂයෙන් මානව රූප හෝ සත්ත්ව රූප වලට බොහොම අඩු මට්ටමක් තියෙනවා. ලකුණු 2ක් වගේ වුණ අපිට හිතලා දෙන්න පුළුවන්. සිද්ධාන්ත භාවිතයට නේ පර්යාලෝක ලක්ෂණ යම් තරමක එහෙම ගතියක් පෙන්වුම් කරනවා. ළඟ සහ ඈත කියන දේ. ඒකත් ලකුණු 2ක් වගේ දෙන්න පුළුවන් සිද්ධාන්ත වලට. ප්‍රමාණ අනුව මේ ළඟ ඉන්න මිනිස් රූපයට වඩා ඈත යන ගුණ කරත්තේ පොඩ්ඩක් ඒක පුංචියට ඇඳලා තියෙනවා. සිද්ධාන්ත ගැන යම් අවබෝධයක් තියෙනවා. වර්ණ සම්බන්ධ ඒත්
ලකුණු දෙකක් වගේ දෙන්න පුළුවන්. සාර්ථක විදිහට වර්ණ අපි ගලපලා නැහැ. අර ළඟ වගේ දෙයක් නෑ. ඉතින් වර්ණයක් යම් කුසලතාවයක් තියෙනවා. අනිත් දේවල් වලට මහා ලොකු කුසලතාවයක් දක්වලා නැහැ. ශෛලිය සහ සමස්ත නිමාවට ඒත් අපිට ලකුණු දෙකක් හෝ තුනක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ අනුව ලකුණු 10ක් වගේ අපිට 30න් 10ක් වගේ මේ චිත්‍රය සඳහා පිරිනමන්න පුළුවන්. ඒ ලකුණු දෙකක් තුනක වගේ පොඩි දෝලනයක් තියෙන්න පුළුවන්. තවත් චිත්‍රයක් අපි බලමු. මේ චිත්‍රය බලමු කොහොමද කියලා. ඔන්න නිර්ණායක පහට මේ විදියට අපිට ලකුණු පිරිනමන්න පුළුවන්. දැන් එකින් එක අපි කියන්න ඕනේ. අපි චිත්‍ර දෙකක් එකින් එක අරන් විග්‍රහ කළා. ඔන්න පළවෙනි නිර්ණායකට ලකුණු 3ක්. මාතෘකාවට උචිත බවට. දෙවෙනි නිර්ණායකයට රූප සම්පින්ඩණයට. මේක යම් කුසලතාවයක් දක්වලා තිනවා. ලකුණු 3ක් වගේ අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ සිද්ධාන්ත භාවිතයට. පර්යාලෝකණය ප්‍රමාණ අනුව කොහොමද ඇඳලා තියෙන්නේ, ඇස් මට්ටම වගේ දේවල් එක්ක ගත්තාම සිද්ධාන්ත ගැන ළමයාගේ යම් දැනුමක් තියෙන බව පේනවා. ඒකට ලකුණු දෙකක් විතර දෙන්න පුළුවන්. ඊට පස්සේ වර්ණ සම්බන්ධව ඒත් ලකුණු දෙකක් වගේ තමයි දෙන්න පුළුවන්. මහලු කුසලතාවයක් දක්වලා නැහැ. සමස්තයට ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. ශෛලිගත බවක් ඕ එහෙම නැත්නම් සමස්ත නිමාව ගැන කතා කරනකොට මේක සමස්ත නිමාව තමයි ලකුණක් දෙන්න පුළුවන් වෙන්නේ. ශෛලිගත බවක් මේකේ එහෙමම දකින්න නැහැ. එකතුව ලකුණු 13ක් වගේ මේ 30න් 13ක් වගේ අපිට පිරිනමන්න පුළුවන්. අපි තවත් චිත්‍රයක් ගැන බලමු. මේ චිත්‍රය අපි අගයන්නේ කොහොමද? තොටු ගොඩක දියනාන පිරිසක් වගේ මාතෘකාවක් මෙතන අපි දක්නට ලැබෙනවා. පළවෙනි නිර්ණායකට ලකුණු 3ක් වගේ මාතෘකාවට අදාළ බවට. දෙවෙනි නිර්ණායක රූප ගැලපීම රූප සම්පින්ඩණයට තවත් ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ සිද්ධාන්ත වලට තවත් ලකුණු 3ක් වගේ අපිට පිරිනමන්න පුළුවන්. වර්ණ ගැලපීමට ලකුණු 3ක් වගේ අපිට දෙන්න පුළුවන්. සමස්ත නිමාව ශෛලිගත බවක් එහෙම දකින්න නැහැ. ඉතින් මේක සමස්ත නිමාවට අපිට තව ලකුණු 3ක් එක්ක ලකුණු 15ක වගේ මට්ටමක මේ චිත්‍රය තියන්න පුළුවන්. 30න් ලකුණු 15ක් 150ක් වගේ. අපි තව චිත්‍රයක් බලමු. මේ චිත්‍රය ගැන මොකද හිතෙන්නේ? මාතෘකාවට ලකුණු 3ක් වගේ රූප ගැලපීමට යම් දක්ෂතාවයක් දක්වලා තියෙන ලකුණු 3ක් වගේ අපිට පිරිනමන්න පුළුවන්. සිද්ධාන්ත භාවිතයට ලකුණු 3ක් වගේ. ඊට පස්සේ වර්ණ ගැලපීමට ලකුණු 3ක් වගේ තමයි දෙන්න පුළුවන්. වර්ණවල යම් අපහැදිලි බවක් තිබුණත් ඒ වර්ණ සම්බන්ධව යම් කුසලතාවයන් මේ ළමයා දක්වලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ශෛලිගත බව එහෙම නැත්නම් සමස්ත නිමාවට මේක සමස්ත නිමාවක් තමයි දක්නට ලැබෙන්නේ. ලකුණු 4ක් වගේ අපිට දෙන්න පුළුවන්. මේක ඉතින් පොඩි එහා මෙහා දෝලණය වීමක් සහිතව ලකුණු පිරිනමන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකට ලකුණු 30න් 16ක් හෝ 17ක් වගේ අපිට ගන්න පුළුවන්. බලන්න මේ චිත්‍රය දිහා. මාතෘකාවට උචිත බවට ලකුණු 4ක්. රූප සම්පින්ඩණයට ලකුණු 4ක් වගේ. සිද්ධාන්ත භාවිතයේ තරම්ම දෙයක් මේකේ දක්නට ලැබෙන්නේ නැහැ. ලකුණු 3ක් වගේ අපිට දෙන්න පුළුවන්. වර්ණ භාවිතය සම්බන්ධයෙන් යොදලා තියෙන වර්ණවල තියෙන කුසලතාවයන් වලට ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. සමස්ත චිත්‍රයට ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. එකතුව 18ක් 30න් 18ක් වගේ. 18ක් හෝ 20ක් අතරේ ඔහොම අපිට දෙන්න පුළුවන්. අපි බලමු මේ චිත්‍රය. මාතෘකාවට උචිත බවට ලකුණු 3ක් හෝ 4ක් දෙන්න පුළුවන්. මේක ලකුණු 4ක්. රූප ගැලපීම යම් කුසලතාවයක් දක්වලා තියෙනවා. ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ සිද්ධාන්ත භාවිතයට ළඟ සහ ඈත දක්වලා තියෙනවා. ඒක ලකුණු 3ක් වගේ දෙන්න පුළුවන්. වර්ණ යෙදීමට එළිය අඳුර කියන දේ සහ වර්ණ දියසෑම් වර්ණ වලින් වර්ණ කීපයක් භාවිතා කරලා තියෙන නිසා ලකුණු 4ක් වගේ අපිට දෙන්න පුළුවන්. රේඛාව කියන එකත් භාවිතා කරලා තියෙනවා. ඒක නිසා සමස්ත නිමාව මතු කිරීම වගේ එකට රේඛාව භාවිතා කරලා තියෙනවා. ඒක ලකුණු තව 4ක් දෙන්න පුළුවන්. එකතුව ලකුණු 30න් 19ක් විදිහට මේ චිත්‍රය අපිට අග යන්න පුළුවන්. මේ චිත්‍රය බලන්න. මාතෘකාවට උචිත බවට උචිත දේවල් කීපයක් මේ මාතෘකාවට ඇතුළත් කරලා යොදලා තියෙනවා. ලකුණු 5ක් වගේ දෙන්න පුළුවන්. 4ක් හෝ 5ක්. මිනිස් රූප ගැලපීමෙන් ලකුණු 4ක් වගේ අපිට දෙන්න පුළුවන්. මිනිස් රූප ගැන යම් අවබෝධයක් සහිතව ඇඳලා තියෙන බව අපිට පේනවා.
සිද්ධාන්ත සඳහා ලකුණු 4ක් දෙන්න පුළුවන්. සිද්ධාන්ත ගැන යම් අවබෝධයක් තියෙනවා. ළඟ ඈත කියන දේ සම්බන්ධව ඇස් මට්ටම ගැන එහෙම යම් අවබෝධයක් ඇතුව ඇඳයි කියලා අපිට හිතන්න පුළුවන්. වර්ණ භාවිතයටත් අපිට පුළුවන් ලකුණු 4ක් දෙන්න. වර්ණත් යම් කුසලතාවයක් දක්වලා තියෙන දියසයන් වර්ණ වලින් කරලා තියෙන එහි කුසලතාවයන් මෙහිදී දකින්නට ලැබෙනවා. ශෛලිගත බව සහ සමස්ත නිමාවටත් අපිට ලකුණු 4ක් හෝ 5ක් දෙන්න පුළුවන්. එකතුව ලකුණු 21ක් හෝ 22ක් හෝ ඒ වගේ දෝරණය වෙන ලකුණක් අපිට තියන්න පුළුවන්. මෙහිදී ලකුණු 21ක් විදිහට අපි මේ චිත්‍රය අගේ 30න් 21ක් විදිහට අපි තව චිත්‍රයක් බලමු. මේ චිත්‍රයට මාතෘකාවට උචිත බවට ලකුණු 5ක්. රූප ගැලපීමට ඒත් විවිධ ඉරියව් වලින් යුත් රූප මෙහිදී ගමයා භාවිතා කරලා තියෙනවා. ඒකට ලකුණු 5ක් අපිට දෙන්න පුළුවන්. සිද්ධාන්ත සඳහා පර්යාලෝකණය කියන දේ හොඳින් දක්වලා තියෙනවා. මේ චිත්‍රය පුරාම ඈත ළඟ ඈත කියන දේ ප්‍රමාණ අනුව ළමයින්ගේ ප්‍රමාණ සහ වැඩිහිටියන්ගේ ප්‍රමාණ කියන දේ කලබල තියෙනවා. ලකුණු 4ක් දෙන්න පුළුවන්. වර්ණ භාවිතයේ දියසයන් මාධ්‍යෙන් යම් කුසලතාවයන් දක්වලා තියෙනවා. ජලයේ ස්වභාවය, ගස්වල තියෙන දියසයන් මාධ්‍ය අර වතුර ගතියත් එක්ක යන වෝටර් ටෙක්ස්චර් එක එහෙම. ඒකට ලකුණු 4ක් හෝ 5ක් වගේ දෙන්න පුළුවන්. මේකේ ලකුණු 4ක් අපිට පිරිනමන්න පුළුවන්. සමස්ත නිමාවට ලකුණු 4ක් වගේ පිරිනමන්න පුළුවන්. 30න් 22ක්, හෝ 22ක් 23ක් ওই වගේ අතරක මේ චිත්‍රය තියන්න පුළුවන්. ඊට පස්සේ මේ චිත්‍රය අපි බලමු. පළවෙනි නිර්ණායකය මාතෘකාවට ලකුණු 5ක් හෝ 6ක් මේ මාතෘකාවට උචිත විදිහට තියෙනවා. දෙවෙනි නිර්ණායකයට ලකුණු 5ක් පිරිනමන්න පුළුවන් අපිට මිනිස් රූප ගැලපීම සම්බන්ධව. බොහෝ විට අපි බලාපොරොත්තු වෙන ළඟට අරන් තියෙන මිනිස් රූප බොහොම ආකර්ශනීය විදිහට සිද්ධාන්ත භාවිතයට තව ලකුණු 4ක් වගේ පිරිනමන්න පුළුවන්. මොකද සිද්ධාන්ත භාවිතයේ ගාක් උසස් කුසලතාවයක් දක්වලා නැහැ. අනිත් දේවල් එක්ක සංසන්දනය කරනකොට ලකුණු 4ක් දෙන්න පුළුවන්. වර්ණ භාවිතයටත් ලකුණු 4ක් දෙන්න පුළුවන්. ලොකු වර්ණ හරඹයක නිරත වෙලා නැහැ. සාමාන්‍යයෙන් එළි අඳුර දාලා දියසයන් මාධ්‍යයෙන් කරලා තියෙනවා. අර භෝගහේ චෛත්‍ය මතු කරන්න භෝගහට ඕනට වඩා තද වර්ණය යොදලා තියෙනවා. ඒ වගේ යම් යම් දෝෂ තියෙනවා. සමස්ත චිත්‍රයේ නිමාවට ලකුණු 5ක් වගේ දෙයක් අපිට පිරිනමන්න පුළුවන්. මේකේ ලොකු ශෛලිගත බවක් දක්නට නැහැ. එකතුව ලකුණු 24ක්, 30න් 24ක්, 25ක් වගේ තැනක 23ක් 25ක් අතර වගේ තැනක මේ චිත්‍රය තියන්න පුළුවන්. අපි බලමු මේ චිත්‍රය. මාතෘකාවට ලකුණු 5ක් වගේ මොකක් හරි ඔය ඌරක වැඩ කරන ගොවීන් හරි එහෙම නැත්නම් නිමන් හරන ගොවීන් වගේ මොකක් හරි වගේ මාතෘකාවක් තමයි දක්නට ලැබෙන්නේ. දෙවෙනි එක මිනිස් රූප සම්පින්ඩනය. සාමාන්‍ය ටිකක් O level මට්ටමේදී යම් ඉහළ මට්ටමක් පෙන්වුම් කරනවා. ලකුණු 5ක් දෙන්න පුළුවන්. සිද්ධාන්ත භාවිතයට අපිට ලකුණු 5ක් වගේ දෙන්න පුළුවන්. වර්ණ භාවිතයට ලකුණු 5ක් වගේ දෙන්න ඉඩ අඳුර දාන හොඳට මිනිස් රූප මතු කරලා තියෙන වර්ණ වලින්. ඒ අවශ්‍ය හැඩතල වලට ඕන කරන වර්ණ යොදලා තියෙනවා. සමස්ත නිමාවටත් ලකුණු 5ක් දෙන්න පුළුවන්. 30න් 25ක්, 26ක්, 24ක්, 26ක් අතරේ. කොහොම මේ චිත්‍රය තියන්න පුළුවන්. අපි බලමු මේ චිත්‍රය. මාතෘකාවට උචිත බවට ලකුණු 5ක් අපිට පිරිනමන්න පුළුවන්. මිනිස් රූප ගැලපීම. මේ යම් හොඳ මට්ටමක් දක්නට ලැබෙනවා. මිනිස් රූප සංරචනය තුළ ලකුණු 6ක්ම දෙන්න පුළුවන්කම තියෙනවා. 5ක් හෝ 6ක්. සිද්ධාන්ත භාවිතයට ළඟ ඈත ඇස් මට්ටම කියන දේ, ප්‍රමාණ අනුව රූප ගැලපීම කියන දේ, ළමයින්ගේ කුඩා බව, වැඩිහිටියන්ගේ විශාල බව සහ ඒ වගේ දේවල් එක්ක ලකුණු 5ක් දෙන්න පුළුවන්. වර්ණ කිරීමටත් වර්ණ කිරීමේදී උසස් කුසලතාවයෙන් දක්වලා තියෙනවා. ලකුණු 5ක් හෝ 6ක් දෙන්න පුළුවන්. සමස්ත චිත්‍රයට ලකුණු 5ක් වගේ අපිට දෙන්න පුළුවන්. සමස්ත චිත්‍රයටම එකතුව ලකුණු 30න් 26ක්, 25ක් 27ක් අතරනේ 26ක් වගේ අපිට මේ චිත්‍රය තියන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්නේ භූමි දර්ශන චිත්‍රයක්. මාතෘකාවට අදාළ බවට ලකුණු 5ක් පිරිනමන්න පුළුවන්. රූප ගැලපීම මිනිස් රූප පමණක්ම නෙවෙයි, තියෙන අනිත් රූප ගැලපීම ගැන අපි සලකනකොට ලකුණු 5ක් වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ සිද්ධාන්ත භාවිත පර්යාලෝකන ගුණය වගේ එකට ලකුණු 5ක් හෝ 6ක් දෙන්න පුළුවන්. වර්ණ බොහොම ආකර්ශනීය සහ උසස් විදියට භාවිතා කරලා තියෙනවා. වර්ණ පර්යාලෝකනය කියන එකත් භාවිතා වෙලා තියෙන මෙතනදී ලකුණු 6ම වගේ දෙන්න පුළුවන්. 5ක් හෝ 6ක්. සමස්ත චිත්‍රයට ලකුණු 5ක් හෝ 6ක් පිරිනමන්න පුළුවන්. 30න් මේක 28ක වගේ තැනක තියන්න පුළුවන්. 28ක හෝ 29ක එහෙම තියන්න පුළුවන්. අපි බලමු තව චිත්‍රයක්. මේ චිත්‍රය බලන්න.
හරිය නිර්ණායක මාතෘකාවට උචිත බවට ලකුණු 6ක් දෙන්න පුළුවන්. දෙවෙනි නිර්ණායක රූප ගැලපීම ඉස්තරම්ම විදියට තියෙනවා ලකුණු 6ක් දෙන්න පුළුවන්. තුන්වෙනි නිර්ණායක පර්යාලෝක ගුණය ඒ වගේ සිද්ධාන්ත භාවිතේ ප්‍රමාණ අනුරූප ගැලපීම වගේ ඒවා ලකුණු 6ක් දෙන්න පුළුවන්. වර්ණ භාවිතයට අපිට ලකුණු 5ක් හෝ 6ක් දෙන්න පුළුවන්. සමස්තයට ලකුණු 5ක් හෝ 6ක් දෙන්න පුළුවන්. එකතුව අපිට පුළුවන් ලකුණු 29ක් හෝ 30ක් 28ක් හෝ 30ක් අතර මේ චිත්‍රය තියන්න පුළුවන් 30. ඉතින් ඔබ මේ සමස්ත චිත්‍ර කීපයක් ගැනම ඇගීමකට අපි ලක් කළා. ඔබට යම් අවබෝධයක් දැනෙන්නේ නැති ඔබ දකිනවා මේක එක චිත්‍ර මට්ටම් අනුව අඩුම ලකුණේ සිට ඉහළම ලකුණ දක්වා මේ චිත්‍ර පෙරගස්සලා තියෙන ආකාරය. අපි ওই දීපු ලකුණු අනුව චිත්‍ර ටික. ඉතින් එක ලකුණක දෙකක යහම හැබීම් එක තියෙන මේ චිත්‍ර පොඩි දෝලනයක් ලක් වෙන්න පුළුවන්. මේ මොකද මේ පුත්කලානුබද්ධ නිසා පොඩි එහා මෙහා වීමක් වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ ගැන යම් දර අදහසක් ඇතුව සාධාරණ ලකුණක් පිරිනමන්න මේක හුඟක් උදව් වේවි. හොඳයි අපි බලමු මේ අභ්‍යාස කරණය ගැන. ඔබට මේ හුඟක් ප්‍රයෝජනවත් වේවි. මේ පුරුදු පුහුණු වීමෙන් ඔබ මහත් වූ සතස අභ්‍යාසයක් ලැබේවි. මේ චිත්‍රය අපි අගයනකොට ඔන්න පළවෙනි එක මාතෘකාවට උචිත බව. දෙවෙනි නිර්ණායකය රූප ගැලපීම. තුන්වෙනි එක සිද්ධාන්ත භාවිතය ගැන. හතරවෙනි එක වර්ණ භාවිතය ගැන. පස්වෙනි එක සමස්ත නිමාව ශෛලිගත බව හෝ සමස්ත නිමාව ගැන. ලකුණු 30න් දෙන්නේ. ලකුණු කීයක් දෙනවද? ඉතින් ඔබට පුළුවන් මේ චිත්‍රය ඔබ බලන්න මේ වීඩියෝ එක නවත්තලා ඉවරලා මේ ඕන කරන ලකුණු දෙන්න මේ CO1 කියලා මෙතන දාලා තියෙනවා. එතකොට ඔබට කොලයක CO 1 2 3 4 ඔහොම දිගටම ලියලා ඉවරලා නිර්ණායක පහට ඔහොම ලියලා ඉවරලා මේ වගේ පොඩි chart එකක් හරි මේ වගේ පොඩි සටහනක් දාගත්තා නම් ඔබට ලකුණු කොලයක මේක දිහා බලන කොලයක ලකුණු පිරිනැමීම සිදු කරන්න පුළුවන්. ඉතින් මේ චිත්‍ර අපි දාලා තියෙන අනුපිළිවෙලට නොවේ. මීට කලින් අපි ලකුණු අඩු ලකුණේ සිට වැඩි ලකුණු දක්වා අනුපිළිවෙලට නේද වෙන්නේ. එහෙම නෙමෙයි මේක දාලා තියෙන්නේ. මේක අනුපිළිවෙලකට නෙමෙයි. එක එක චිත්‍රයට එක එක විදිහට ලකුණු ලැබෙන්න පුළුවන්. ඔන්න පළවෙනි එක මාතෘකාවට උචිත බව. දෙවෙනි එක මිනිස් රූප ගැලපීම. තුන්වෙනි එක සිද්ධාන්ත භාවිතය. හතරවෙනි එක වර්ණ භාවිතය. පස්වෙනි එක සමස්ත නිමාව ගැන. ඊට පස්සේ 30න් ලකුණු කීයක් දෙනවද කියන එකයි තියෙන අවසාන එකතුව. ඉතින් ඔබට චිත්‍ර අගයන් එන විභාගයේදී අනුපිළිවෙලකට නෙවෙයිනේ. ඒක නිසා අපි මේ අනුපිළිවෙලකට හොඳම චිත්‍රයේ සිට කියලා එහෙම දෙන්නේ නැහැ. ඉතින් අතරින් පතරට චිත්‍ර ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මෙන්න නිර්ණායක ටික. මේ විදිහට ඔබට මේට ලකුණු පිරිනමන්න පුළුවන්. මේක අභ්‍යාසයක් විදිහට කිරීම අති වැදගත්. අපි තව චිත්‍රයක් බලමු. මෙන්න නිර්ණායක ටික. මේ විදිහට chart එකක් හදාගත්තම ඔබට මේ චිත්‍රයත් අගයන්න පුළුවන්. මේ තවත් චිත්‍රයක්. මේ පස්වෙනි චිත්‍රය. CO කියන්නේ composition. සංරචන චිත්‍රයක් කියලා එකයි. ඔබට පුළුවන් මේ චිත්‍රයටත් ලකුණක් පිරිනමන්න. සාමාන්‍යයෙන් ඔබ ලකුණු පිරිනැමීම හොඳටම කළාට පස්සේ ඔබට චිත්‍රයක් දැකපු ගමන් මේ චිත්‍රය මේ මට්ටමේ තමයි තියෙන්නේ කියන අවබෝධය ඔබ තුළ ඇති වෙනවා. ඒ සඳහා ඔබ මනා පුහුණුවක් ලැබිය යුතුයි. බලන්න මේ චිත්‍රය දිහා. මේකට කොහොමද ලකුණු දෙන්නේ? නිර්ණායක අනුව ඔබට පිරිනමන්න පුළුවන්. ඊට වෙනස් වූ චිත්‍රයක් මේ. මේකට කීයක් දෙන්න පුළුවන්ද ලකුණු? තීරණය ඔබේ. නිර්ණායක අනුව ලකුණු ටික දාගෙන යන්න. මේ තවත් මට්ටමක චිත්‍රයක්. අපිට විවිධාකාරයේ චිත්‍ර මුණ ගැහෙනවානේ. මේ තවත් මට්ටමක එකක්. මෙහෙමත් චිත්‍ර අපිට ලැබෙනවා. ඊට වඩා ටිකක් වෙනස් වූ චිත්‍රයක්. මේ බලන්න මේකත් මුගක් ඉහළ උසස් මට්ටමක චිත්‍රයක් නේද? බලන්න ඔබට ලකුණු කීයක් ඒවිද කියලා. හොඳ දියසායම් චිත්‍රයක්. මේ තවත් චිත්‍රයක්. හොඳයි. අපි ඔබට අභ්‍යාස කිහිපයක් ඉදිරිපත් කරා. ඉතින් ඔබත් හොඳම ගුරුවරයෙක් වෙන්න ඔබට පුළුවන් වඩාත් සාධාරණ විදිහට ලකුණු පිරිනමන්න. අපි තවත් මේ වගේම චිත්‍ර සංරචනය වගේම මෝස්තර ග්‍රැෆික් ද්‍රව්‍ය බල ඇඳීම කියන අංශවලින් උත් තවත් වීඩියෝ වලින්
ඔබව හමු වෙන්නම්. මම චිත්‍රගුරු උපදේශක ශමික ජයවර්ධන.